皆さんこんにちは. සාදරයෙන් පිළිගන්නවා ඔයාලගේ මගේ channel එකට. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ JLPT N2 grammar lesson වල lesson number 27 නිජු නන 27 වෙනි පාඩමනේ. ඉතින් අද මාතෘකාව තමයි නනි නනි බකාරිවා ඉරාරෙනයි කියන එකනේ. නනි නනි බකාරිවා ඉරාරෙනයි කියන රටාවනේ. ඉතින් අපි බලමු මේකේ මීන් එක තේරුම කොහොමද කියලා ගන්නවා නම් යම් කිසි දෙයක් නේ මොකක් හරි දෙයක් දිගටම කරමින් ඉන්න බෑනේ. මේක දිගටම කර ඉන්න බෑනේ. මේක දිගටම කරන්න බෑ. කියන වගේ අදහසක් නේ එක්කලා අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් කොහොමද භාවිතා කරන්න කියලා කියනවා නම් හරිම ලේසි රටාවක් නේ. verb එකේ තේකේ නේ තේ ෆෝම් එක සමග බකාරිවා ඉරාරෙනයි කියන එක එකතු කරන්න විතරයි තියෙන්නේ. ඉතින් බලමු මේ බකාරිවා ඉරාරෙනයි එක්කලා කොහොමද වාක්‍යයක් හැදෙන්නේ කියලා. ඉතින් බලන්න පළවෙනි වාක්‍යනේ shikenga chikai kara asonde bakariwa irarenai කියලා කියනවානේ. shikenga chikai kara asonde bakariwa irarenai කියලා කියනවානේ. ඒ කියන්නේ shiken කියනවා අපි විභාගයනේ ගා චිකයි ළඟ කර නිසා අසොන්දේ අසොබිමස් කියන එකේ තේ ෆෝම් එකනේ අසොන්දේ බක්කාරිවා ඉරාරෙනයි. ඒ කියන්නේ විභාගයේ ළඟ නිසා නේ සෙල්ලම් කරන්න බෑ නේ. සෙල්ලම් කරන්න බෑ පාඩම් කරන්න ඕනේ. එහෙනම් සෙල්ලම් කරලා හරියන්නේ නැහැ. සෙල්ලම් කරන්න බෑ වගේ අදහසක් නේ. ඉතින් shikenga chikai kara asonde bakariwa irarenai නේ සෙල්ලම් විතරක් කරලා හරියන්නේ නැහැ කියන එක නේ. ඉතින් බලන්න දෙවෙනි එකනේ taicho wa warui ga යසුන්දේ බක්කරිවා ඉරාරෙනයි කියලා කියනවානේ. ටයිචෝවා වරුයිගා යසුන්දේ බක්කරිවා ඉරාරෙනයි කියලා කියනවානේ. ඉතින් ටයිචෝ කියලා කියනවා අපි අපේ නේද ටයිචෝ කරදනෝ කන්ඩිෂන් එක නේ අපේ ජෝකයෝ එක නේ අපේ ශරීරයේ තත්ත්වය වරුයිගා නේ හොඳ නැහැ. ඉතින් මේක ටයිචෝවා වරුයිගා කියලා කියන්නේ එහෙනම් අපි අසනීපෙන් අපි අසනීපෙන් ඉන්නවා කියන අදහසට ගන්න පුළුවන් නේ. ටයිචෝවා වරුයිගා නේ යසුන්දේ බක්කරිවා ඉරාරෙනයි කියලා කියනවානේ. ඒ කියන්නේ නිවාඩු මේ ඉඳලා හරියන්නේ නැහැ. නිවාඩු විතරක් අරගෙන ඉන්න බෑ නේ. නිවාඩු අරගෙන ඉන්න බෑ නේ. අපේ ටයිචෝවා වරුයි අසනීප වුණත් නේ නිවාඩු අරන් ඉන්න බෑ කියන අදහසනේ. අන්න ඒ වගේ අදහස් වලට අපිට මේ බකාරිවා ඉරාරෙනයි කියන රටාව භාවිතා කරන්න පුළුවන්. ඉතින් බලන්න තුන්වෙනි එකනේ ස්කාරෙතේ ඉරුගා නෙතේ බක්කාරිවා ඉරාරෙනයි කියලා කියනවානේ. ඉතින් ස්කාරෙතේ ඉරුගා නෙතේ බක්කාරිවා ඉරාරෙනයි කියලා කියනවානේ. ඉතින් ස්කාරෙතේ ඉරු කියලා කියන්නේ අපි මහන්සි වෙලා ඉරුගා හිතියා වුණත් නේ හිතියා වුණත් නෙතේ බක්කාරිවා ඉරාරෙනයි. ඒ කියන්නේ නිදාගෙන ඉන්න බෑ නේ. මහන්සි තමයි හැබැයි නිදාගෙන ඉන්න බෑ වගේ අදහසක් නේ. අන්න ඒ වගේ අවස්ථාවල මොකක් හරි මේක දිගටම කර ඉන්න බෑ. දිගටම නිදාගෙන ඉන්න බෑ නේ. අන්න ඒ වගේ අවස්ථාවල මෙන්න මේ බකාරිවා ඉරාරෙනයි කියන රටාව අපිට භාවිතා කරන්න පුළුවන්. මේක ගොඩක් සමහර තැන්වල බකාරිමෝ ඉරාරෙනයි කියලා භාවිතා කරන වෙලාවලුත් තියෙනවා. නමුත් ඉචිබන් තදශිනවා නේ බකාරිවා ඉරාරෙනයි බකාරිමෝ ඉරාරෙනයි කියන එක අමාරි ස්කෝනයි නේ. ඉතින් ඒ නිසා බකාරිවා ඉරාරෙනයි කියන රටාව තමයි අපි භාවිතා කරන්නේ. ඉතින් මං හිතනවා ඔයගලන්ට ලෙසන් එක පැහැදිලි වෙන්න ඇති කියලා. මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම JLPT N2 ලෙසන් එකත් දිගටම රැඳී සිටින්න. එහෙනම් ඊළඟ ජැපනීස් ලෙසන් එකෙන් එනකම් ගිහින් එන්න. මිතකුරේතේ අරිගතෝ.